අපේ සල්ලි ඇත්තටම අපිට අයිති නම් ඇයි අපි හැම වෙලේම අපේ සල්ලි යවන්න හරි ගන්න හරි තවත් කෙනෙක් මැත්තට දාගන්නේ? ඒ විතරක් නෙමෙයි යාළගේ නීති රීති වලටත් යටත් වෙන්න සිද්ධ වෙනවා. මේකට විසඳුමක් නැද්ද? අමුතු ප්‍රශ්නයක්. මේක වැදගත්. මොකද බැංකුවක්, රජයක්, පේමන්ට් කම්පනියක් නැතුව සල්ලි යවන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒක තමයි බිට්කොයින් කියන්නේ. ඒක ඩිජිටල් කෑෂ් එක. ඒක සාමාන්‍ය සල්ලි වගේ නෙමෙයි. ඒකට ඕන කෙනෙක් නැහැ, කම්පැනි එකක් නැහැ, සෙන්ට්‍රල් බැංක් එකක් නැහැ. එතකොට ඒක කන්ට්‍රෝල් කරන්නේ කවුද? ලෝකේ පුරා දුවන කම්පියුටර්ස් දහස් ගණනක්. ඒවා එකට එකතු වෙලා බිට්කොයින් නෙට්වර්ක් එක ආරක්ෂා කරනවා. කවුරු හරි වංචා කරන්න උත්සාහ කරොත් නෙට්වර්ක් එකෙන් රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ බිට්කොයින් කියන්නේ නිකන් ක්‍රිප්ටෝ කොයින් එකක් විතරක්ම නෙමෙයි නේද? නෑ, බිට්කොයින් කියන්නේ රූල්ස් තියෙන මනි සිස්ටම් එකක්. උදාහරණයක් විදියට බිට්කොයින් වලට තියන්න පුළුවන් උපරිම සීමාව මිලියන 21ක් විතරයි. ඕන විදියට print කරන්න බෑ. ඒ කියන්නේ ඒක ෆියට් මනි වලට වඩා වෙනස් නේද? සාමාන්‍යයෙන් රුපියල් ඩොලර් වගේ දේවල් කැමති වෙලාවට print කරන්න පුළුවන් නේ. ඔව්, ඒ නිසා තමයි බිට්කොයින් උද්දමයට එරෙහිව වැලියු එක සේව් කරන්න පුළුවන් සිස්ටම් එකක් විදියට බලන්නේ. හැබැයි බිට්කොයින් අල්ලන්න බෑනේ. එතකොට ඒක කොහොමද සාමාන්‍ය සල්ලි වගේ අපි ඒක දිහා බලන්නේ? අද අපේ බැංකු බැලන්ස් එකත් ස්ක්‍රීන් එකේ නම්බරයක් විතරයිනේ. වෙනස මේකයි. බිට්කොයින් වලදී සල්ලි Tamanටම self custody කරන්න පුළුවන්. ඒ කියන්නේ permission ගන්න ඕනේ නේ. පාලනේ තියෙන්නේ ඔයාගේ අතේ. එතකොට බිට්කොයින් යවද්දී බැංකුවෙන් අවසර ගන්න ඕනේ නැද්ද? නෑ, ඔයාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුයි wallet එකකුයි විතරයි ඕනේ. ලෝකේ ඕනම කෙනෙකුට බිට්කොයින් යවන්න පුළුවන්. ඒක ටිකක් ෆ්‍රීඩම් වගේ දැනෙනවා. ඒක තමයි බිට්කොයින් වල ලොකුම අයිඩියා එක. ඔයාගේ සල්ලි අයිති ඔයාට විතරයි. ඒ කියන්නේ බිට්කොයින් කියන්නේ නිකම්ම ඉන්වෙස්ට්මන්ට් එකක් විතරම නෙමෙයි. ඔව්, ඒක ටෙක්නොලොජි එකක්. මනි නෙට්වර්ක් එකක්. ඒක මිනිස්සුන්ට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් දෙන්න හදපු සිස්ටම් එකක්. ඉතින් සරලවම කිව්වොත් බිට්කොයින් කියන්නේ කාටත් print කරන්න බැරි, කාටත් නවත්තන්න අමාරු ඉන්ටර්නෙට් එකේ වැඩ කරන ඩිජිටල් මනි සිස්ටම් එකක්. ප්‍රශ්නය බිට්කොයින් තියෙනවද නැද්ද කියන එක නෙවෙයි එහෙනම්. ප්‍රශ්නය තමයි අනාගතයේදී සල්ලි කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ලෑස්තිද?